අද සෙනසුරාදා උදේම චිකන් කරි එකක් එක්ක කිරිබත් කන්න මට ආසාවක් ආවා. ඉතින් උදේම නැගිට ගමන් කරේ කිරිබතුයි චිකන් හදලා කාපු එක. ඊට පස්සේ පොඩ රිලැක්ස් එකකින් ඉඳලා මගේ vlog එකක් තිබ්බ එඩිට් කරන්න. ඉතින් ඒකත් එඩිට් කරලා අපි දෙන්නම ඩිසයිඩ් කරා චුටක් විතර එළියට යන් කියලා. මේ හවස 4ට විතර ඇති. ඉතින් අපි දෙන්න හිතුවා නිව් මාකට් මෝල් එකට යන් කියලා. චුටක් විතර shopping කරන්න කියලා හිතාගෙන. shopping කරන්න කියලා හිතාගෙන ගියාට ඇත්තටම අපි දෙන්න කරේ window shopping. ඊට පස්සේ දෙන්නත් එක්කම රැට කන්න අපි ආවා Ajisen ramen එකට. මේ බොට්නි වල තියෙන ලොකේෂන් එකට ආවේ. මොකද මේක අපේ ගෙදරට ළඟ හින්දා. මෙතනින් අපි දෙන්න ගොඩක් වෙලාවට කනවා මාර මාසයි ජැපනීස් කන්න අපි දෙන්නම. හැමදාම හිතන් ගියාට වෙනම දෙයක් ඕඩර් කරනවා කියලා හැමදාම කන යූෂුවල් දේ තමයි අපි එදත් ඕඩර් කරේ. වෙනසකට කියලා ඒගොල්ලන්ගේ අලුත් මෙනු එකක් තිබ්බ. මේ තියෙන්නේ ඒක චිකන් පොප්කෝර්න් කියලා. ඒක try කරා. අනිත් දෙකම යූෂුවලි කන දේවල් තමයි. ඊට පස්සේ කාලෙවලා ඩෙසර්ට් එකට අපි ගියේ ඕකේ ඩෙසර්ට්ස් වලට. ඒකත් මේ ප්ලේස් එකේ ඉඳලා විනාඩි 10ක් විතර දුර තියෙන්නේ. ඒකෙන් අපි ගත්තේ මැංගෝ සාගු පුඩින් එකක්. ඉතින් ඔහොම තමයි අපේ සැටර්ඩේ දවස් ඉවරුනේ. ඉක්මනටම අලුත් මිනි vlog එකක් අරන් එනකන් ගිහලා එන්නම්. බයි.